මම අද මේ යෝගට් කේක් එකක් හදනවා කියලා හිතුවා. ඒකට ඕන දේවල් ටික ලෑස්ති කරගන්න ඕනේ දැන්. මේ ඒකට මේ මුලින්ම ඕන වෙනවා කියලා තිබි යෝගට් එකක්. මම නම් මෙතන යෝගට් ජාක් එකකින් අරන් තියෙනවා. ඔයාලට මේ කැමති යෝගට් එකකින් ගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන මන් තියෙන වැයිලා. වැයිලා ගන්න. ඊට පස්සේ අරන් තියෙන බිත්තර තුනක් අරගෙන තියෙනවා. හොඳ බිත්තර ගන්න ඔයාලා. ඊට බිත්තර ගන්න පස්සේ එක පොඩි මික්ස් කරන භාජනය ගත්තා. ඊට පස්සේ මේකට මුලින්ම දාගන්න ඕනේ යෝගට් එක දාගන්න ඕනේ මුලින්ම. මුලින්ම යෝගට් එක දාගන්න ඕනේ. කැඩෙන්නේ නැහැ අර බබුල්. කැඩෙන්නේ නැහැ. පාවෙන මේ බබුල්. ඊට පස්සේ මේ යෝගට් එක දාගන්න ඕනේ මේකට. මුලින්ම දාගන්න යෝගට් එක. මුලින්ම දාගන්න යෝගට් එක දාගන්න ඕනේ. ටොක් ගාලා දාගත්තා. මුලින්ම දාගන්න ඕනේ යෝගට් එක. ටක් ගාලා දාගන්න ඕනේ. මම වගේ හිමීට කරන්න එපා ඔයාලා. මම මේ යෝගට් ජාති දෙකකින් අරන් තියෙන්නේ. සමහර දවසට මම සෙරෙප්පු දාන්නේ කොමයි. ජාති දෙකකින් සෙරෙප්පු දෙක දාන්නේ. අනිත් යෝගට් එකක් දාගන්න ඕනේ. පේනවනේ. මම කලින්ද මේක ඇගිල්ලෙන් උරලා ගන්නවා. මම කවන්නේ මේ විතර හදනකොට ඇගිල්ලෙන් උරලා ගත්තට ඒක කවන්නේ. ඇගිල්ලෙන් නෙමෙයි මොකෙන් හරි උරලා ගන්න. එතන කන්නනේ. මේ විදිහට තමයි යෝගට් ටික දාගත්තේ. ඊට පස්සේ බිත්තර ටික දාගන්න ඕනේ. මම අද මේ ලෙඩෙක් වගේ කියවන්නේ. ලෙඩෙක් වගේ දන්නේ කිසිම මේ ශක්තියක් එන්නේ නැහැ. ලෙඩෙක් වගේ තමයි මේ අද මම කෑම හදන්නේ. බිත්තර ටික දාගන්න ඕනේ. මේකට මේ ඇගිල්ලෙන් ගහලා බලා ගන්න පුළුවන් නම් බලා ගන්න. මොකද මට අද ඒ තරමට මේ හැන්දා ගේන්න යන කම්මැලි. මේකෙන් මේ තරණ දාගන්නවා මේ මට හැන්දා ගන්න යන කම්මැලි. මේ තුනම දාගන්න ඕනේ. බිත්තර ඕනලා ගන්න නම් නැත්තම් මේ ජරාවත් එක දාගන්න එපා. ඊට පස්සේ නැති ලේට හදාගන්න යන මේ විදිහට හොඳට බිත්තරේ පලා ගන්න ඕනේ. පේනවනේ? මේ විදිහට බිත්තර තුනම දාගන්න ඕනේ. මේ ස්ටිඩිඩින් පේනවනේ? බිත්තර තුනම දාගන්න. බිත්තර තුනම දාගත්තා. ඊට පස්සේ දාගන්න තියෙන්නේ කේක් පිටි. කේක් පිටි නැත්තම් ඔයගොල්ලෝ පාන් පිටි. කේක් පිටි නැත්තම් පාන් පිටි. මේ සයිඩ් තුනක් දාගන්න. මේ සයිඩ් තුනක් ඇත්තෙන් දැන් දුවල් දෙකේ. දාගන්න ඕනේ මේ විදිහට. දෙකයි. ගානට තුනක් වගේ තමයි තියෙන්නේ. මේ සයිඩ් මාස් දාගත්තා. පාන් පිටි හරි කේක් පිටි හරි මේ සයිඩි තුනයි. සීනි අවශ්‍ය නම් සීනි දාගන්න පුළුවන්. සීනි මම මේ සයිඩි දෙකක් විතර දාගන්නවා. දෙකක් විතර ඇති. දෙකමාරක් විතර දාගත්තා. මේ සයිඩි සීනි. ඊට පස්සේ වැනිලා දාගන්න ඕනේ. වැනිලා දාගන්න ඕනේ සුවඳ වෙන්න. ඊට පස්සේ වැනිලා දාගන්න ඕනේ. වැනිලා දාගන්නවා මම සුවඳ වෙන්න කේක් එක. ඊට පස්සේ මම මේ වැනිලා ටිකක් දාගත්තා. මට අද හරි කම්මැලි මේ බෝතලේ පිටින්ම හලාගත්තා ඒ නිසා. වැනිලා දාගත්තා. පවුඩර් තේ හැඳි එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ දෙක මික්ස් කරගන්න. හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයාලට ඕන නම් බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්, විස්ක් කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ලස්සනට සොෆ්ට් එකට අවිල්ලා තියෙනවා කේක් එක. රසට තියෙනවා ඒක.
මම උණු උණුවෙන්ම කෑවා. එතකොට තවත් රසට තිබ්බා. ඔයාලත් හදලා බලන්න මාරම සොෆ්ට් මාරම රසට තියෙනවා. අර නිකන් මේ කිරි රසක් එන්නේ අමුතු කිරි රසක් එනවා. මාරම රසයි මේ කේක් එක. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න.